Good morning guys. ඔන්නද අපි උදේම මේ ලෑස්තිලා මේ කොත්මලේ තියෙන මේ මොණරගල කියලා කන්දක් නැගින්නවා. දැන් අපි මේ වාහන ටික පල්ලෙහා දාලා බයික් එක දාලා අපි දෙන්න තරුෂයමයි මේ අනිත් කට්ටිය වීල් එක ගියා. අපි දැන් කන්ද නගින්න පටන් ගත්තා. මේ ඔයාලත් එනවා නම් මේ එනවා කට්ටිය නේ වසාමන්නේ. මේ කොත්මලේ මාවැලි මාසේ පාරේ තමයි එන්න ඕන. ඒක දිගටම ඇවිල්ලා කෙලින්ම එන්න තින්නේ. ඒ පාරේ දිගටම ආවට පස්සේ ඒක තැනනන් පොඩ්ඩක් හොයාගන්න බැරිනේ. ගමින් අයින් හරි අහන්න යනනේ. පොඩි මේ කඩ මණ්ඩියක් වගේ තැනක් තියෙන. එතන තමයි මේ බයික් එකම දාන්න. පාර නම් පොඩ්ඩක් අවුල්. වීඩියෝයක් දාන්න. වීඩියෝ මැදදී බලන්න පුළුවන්. පාරට එන්න අමාරුයි. බයික් වීල් නම් ආවැහි ෂේප් එකේ. බලමු. මේක ලිස්සන අනේ බම් මේ අර කොළ වැටලන් තියෙන ෆයිනස් වල අපි දාමු ආපු දෙරප්පු දෙයක් හොඳයි අද උඹට මට ඔව් එනවා දිලීප් එනවා පිටවස්සේ මේ ඉස්සරහ යනවා දුලක්ෂයි නිලක්ෂණයි කවිදුයි තව අපේ කවුද බං හිටුනේ මේ ගමේ මේ දිලීපගේ යාළුවෙක් ආවා යත් ඉන්නවා මාර ලස්සන තනිකර මේ ෆයිනස් කැලයක් මැද්ද ඉන්නේ අපි දැන් මේ බිම මේ ෆයිනස් කොළ වැටලා ඒ හින්දා ලිස්සනවා යද මේ කන්ද නැගලා මොහොයිලි මාසයටත් යන්න දෙනවා. ඊට පස්සේ කොත්මලේ ඩෑම් එකටත් බලන්න යන්න කියලා බැලුවේ. පාර මේ ගානට හැදිලා තියෙන්නේ මේ කට්ටිය අනයි මම හිතන්නේ. මේක ලස්සන වැඩි කට්ටිය ප්‍රසිද්ධියක් නෑ මම හිතන්නේ. මේ කමේ කට්ටිය ගොඩක් දන්න ඇති. පාර නම් හොයා ගන්න අමාරු වෙන්නේ නැහැ. දිලීප මෙහෙට එන්නේ නැද්ද පොඩි ලස්සලා? අඩුයිනේ. අර හොයාගන්න අමාරුනේ. ඔව්. කට්ටිය આવත් මේක විනාශයි වා. කට්ටිය આવත් පාරක් තියන්නේ ඒක විනාශ. ඔය ඉපොරක් තියනවා. ටවර් එක තියෙන තැනනේ. ඔව්. ඔය රිවර්ස්ටන් වගේ තමයි ටවර් එක තියෙන තැන කොටු කරලා. Wow. Tengok tikai ni. Rade, full rade.
ගස් නැති මුල් නැති පාරවල් දෙක තුනක් ඇදලා තියෙනවා. මේ උඩට තේ තියෙනවා නේද? බං ඉස්සර හැබැයි තිබ්බනේ. තේවත් ඒවට කට්ටියනේ පාරවල් තියෙනවා මෙහි. පාරවල් දෙක තුනක් තියෙනවා. දෙක තුනක් තිබ්බා. මෙතන උත් තිබ්බා. කොහොම හරි උඩට එනවා කොහෙන් හරි බා. හොයාගන්න මරු වෙන්නේ. මරුනේ. අර කොත්මලේ නේද? අර පඩු එකේ දැන් වල බැස්ස මේ පල්ලේ. අයින් වුණා නේද? මගේ ෆෝන් එකේ දෙන්න. මොකද රියැලිටි එක පේනවා. ඒක රියැලිටි එකක් තියෙනවා. දෙකක් තියෙනවානේ. දිලීප මොකද තන? උඹට මොකද කියන්නේ? ආයි බා. අපි දැන් මේ ෆොටෝස් ටිකක් ගන්න පල්ලෙහාට බැස්සා. මේකේ නම හැදිච්ච තියෙනවා. එහෙම තොරතුරක් දන්නේ නැහැ හරියට. අද කට්ටියක් ටිකක් හිටියා නේ බා. කට්ටිය ටිකක් ඇවිල්ලා හිටියා. අපිත් පල්ලෙහාට බැස්ස නැහැ වෙලා යනවා අපිට මේ. තව යන්න දැන් ටිකක් තියෙනවා. එහෙනම් අපි දැන් ෆොටෝස් ටිකක් කරගෙන බහිනවා කට්ටිය. උකම ෆොටෝ ගන්නවා. එහෙම නෑ. මල්ටි එක තියලා මල්ටි කියන්නේ මල්ටි එක කියන්නේ අර ගියා. ඉතින් ඇවිල්ලා ඉන්නේ මහවැලි මහසෑය කොත්මලේ තියෙන්නේ. අපි මේ චෛත්‍ය ඇතුලේ දැන් මේ වටේ ඉන්නේ. රාවලින් ගොම් ෆොටෝ ගන්න බැරි. ලොකු කැමරාවලින් මේකද ෆොටෝ ගන්න දෙන්නේ නැහැ කියලා කිව්වා හොද. මේ ෆෝන් වලින් ගවලන්නේ ෆොටෝ ගන්න පුළුවන් වීඩියෝ කරන්න පුළුවන්. අපි දැන් එළියට ගිහලා මේ යනවා කොත්මලේ ජලාශය බලන්න. මාත් ඔය පැත්තේ හිටවන්න උරුදු දෙයක්
කරන්නේ එන ඊළ නැවතුමට මේ අපි දැන් අර උඩ වාහන ටික දැම්ම අපි ආවා කොත්මලේ මේ ඉවුරට කොත්මලේ ඉවුරට තමයි දැන් යන්න හදන්නේ මේ කට්ටිය බහිනවා අපි ගියා මේ කොත්මලේ තියෙනවා ජලාශය පාස් කරන මේ ජලාශය පාරේ ටික දුරක් යද්දි මේ හම්බ වෙනවා නිකම් අම්බලමක් එක පිහිල්ලක් එතන හොයාගන්න පුළුවන් පාරාගෙනම වෙල්ලත් එක්ක මේ නිකන් කන්දක උඩ වගේ තියෙන්නේ සෑහෙන කට්ටිය අදත් හිටියා ඉතින් එතන වීඩියෝ එකක් ගන්න බැරුණා මේ එතන පොඩි මේ කතාවක් තියෙනවා ජනප්‍රවාද දෙන මේ ඒකේ මේ වතුරෙන් නැවොත් එහෙම මේ කොත්මලෙන් ගෑන ළමයි ගන්න පුළුවන් කියන කතාවක් තියෙනවා තද බුරුක් දන්නා මේකේ අර දිලිප යාළුවෙක් කිය යත්තම කිව්වේ මේ ඒ රජ කෙනෙකුත් හිටියලු එයාටත් බිසව දෙන්නෙක් දවුවේ මොකක්ද හදාවක් තියනවා ඉතින් ඇත්ත නැත්ත හරියටම දන්නේ ජනප්‍රවාද දෙන දේවල් නේ අපි දැන් යනවා කොත්මලේ ඉවුරට ආ ලස්සන නෙමෙයි ඊට පස්සේ ලස්සන පේන කට්ටියන අඩුයි මේ පැත්තට යනවා ගමේ කට්ටිය යනවා ඉතින් කොත්මලේ ජලාශය අපේ සෙට් එක වහිනවා මොරුනේ වට්ට විවුනේ ඔය අර අතන නාන්න පුළුවන්ද අර අතනත් පීල්ලක් තියෙන නේ ඇදිලිව අර අතනත් පීල්ලක් තියෙන නේ ඇයි බන් ළඟම දාන්නේ දුර විසික් කරහන්කෝ මම පුළුවන් හින්දාද එතනට දැම්ම කියන්කෝ ආරා ඉල්ල ගත්තා පයක් පදින්න එහා පැත්තේ යන්න තිබ්බ බන් ලස්සන දැනක් තියෙනවා කොහෙද හරි පිඩිලානේ බන් ඩෑම් එකේ බෝට් එක නේද දැන් මේක මෝටර් එකේ තියෙනවා වඩින්න හිතනවා ඉස්සරහ ගියේ අපේ අතනම දෙයනවා නේ අර බලන්න පේර අර බලන්න අතන කහ පාට පිටිලා තියෙනවා කෝ ඒ වගේ තමයි එහා පැත්තේ තියෙනවා උඩ යන්න තිබ්බන යන්න ආ ගොඩෙල්ල ඒ අයින් කරා යමන්නේ ඉතිරි වැඩක් නැහැ යන්නේ ඔව් නේ හරි දාපන් නෑ තනකොළ දැන් ගන්න ඒවා උණල් හැමදේම බයිපාර බයම යන්න ඉන්ජට ගනි ඉන්ජට ගනි කාලේ බෑවුවනේ හරියට යන්න හද යන්න එන්නේ පෙරාදේ ටයිම් එක සෙට් නැහැ මට වීලු කරා මේ වෙලාව වතුර වැඩි හින්ද අපිට යන්න බෑ නැත්තම් අර පැත්තට ගියයිද බා අර මේ යන්න පුළුවන් වටේ මල්ල රතන ගිහින් ඕනේ නේ යන්න පුළුවන් අද පිටිලන් ඒ උඹේ කකුල කුඩේ ලැබ අම්මා යාළුවෙක් ඉන්නවා ඈ සද්ද ඇහිලානේ ආයේ හරි නේද ඒක මොකටද ඇදින්ගෝ කොහොමද මාර්ගේ ඉන්නේ බා උට නිකන් නෙවෙයි හරකේ ආ දෙපොන්දෙන්ද බැරුවා
අපරාධය අද දවස් අතෙන් යන්න බැරි වෙච්චනේ. අපි ඉවරයි නෑ මං කියන අතෙන් යන්න බැරි වෙච්චේ. වටයක් දාලා පෙරේඩියක් කාලෙන්. දැන් අපි මොකද බං කරන්නේ දිලිවිලාට? डैम है उन्होंने डैम में जैसे वॉलीबॉल मैच चेक करने උඩ පාරේ ආව හරංගලට. හරංගල යන්න ගිහලා ඇදී මේ ඩෑම් එක පාස් කරගෙන ආවා. ඒ හැරි මේ ඉන්නනම් දෙන්නේ බයික් එක නවත්තගෙන ඒ හින්දා අපි මේ හැරි මේ පොඩ්ඩක් හිටලා කතා කරේ. වාහන නතර කරන් දෙන්නේ පයින් ගහලා වෙලේ පයින් ආයේ නෑ. මේ දවස් ටික වතුර පිරලා වැඩිනේ. වතුර පිරලා ඒ හින්දා අපිට අර පල්ලා යුරෝප පැත්තෙන් ගොඩ වෙන්න බැරි වුණා. නැත්තම් ඒ පැත්තට ලස්සනයි බලන්න තිබ්බා. එහෙනම් අපි ඊට පස්සේ දැන් යනවා වොලිබෝල් ගහන්න. අද සෙට් එකක් ඉන්න වොලිබෝල් ගහන්න දිලිපලයි ගමේ මේ. 3 hours later. දැන් වෙලාව 11යි මේ කට්ටිය අද මේ වොලිබෝල් ගහලා පොඩ්ඩක් අමාරු වෙලා තියෙනවා. කේස් පොඩ්ඩක් බම් ටික ගහලා මේ නිදා ගන්න තමයි දැන්. good night අද පොඩ්ඩක් අමාරුයි සම්බෝල. අද ටිකක් අමාරුයි වොලිබෝල් ගහුවා ඉඳන්. වැඩි චෙක් කියන්නේ නේද පස්ස නෑ ඒක එහෙනම් ගුණ උසට